අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ඉහළින්ම වැජබෙන ලංකාවේ ඉන්න පැරණිතම ගුරුනාථ කෙනෙක් ගැන. පාරම්පරික අතුරුකන්නේ මම කරන්නේ එතකොට යම් වාසී කර්මයක් කරනවා නම් ඒ කරන ක්‍රමය වෙනයි පුතා. එතකොට මම මේ දේවල් කරන්නේ මෙතන පුළුවන් දෙවියන්ට පුත පූජා කියන්න පුළුවන් බාරහාරවල් කරලා දෙන්න පුළුවන් වෙනත් මොනාරි කාරණා බලන්න පුළුවන් දෙන්න ඇවිල්ලා සෙත් පූජා කරලා දෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම යන්ත්‍ර බලදීම එතකොට ග්‍රහ පූජා පරිත්‍යාග මෙතනදී තමයි කරන්නේ. නමුත් වාසී කර්මයක් කරනවා නම් වාසී කර්ම වෙනත් දෙයි කැපිලි කඩුණ හදුනිය කපණේවා කරනවා මේ දේවල් පිටිපස්සක යපත් තියෙන මගේ සූනියන් දේවාලේ කාලේ දේවාලේ එතන තමයි ඒ දේවල් කරන්නේ. කරණතං යදි දේව දේවං ජනේන්ද්‍ර සිංහ පවරං තිරසානමාමි මුතිචාරි වදනං බුජගබ්බ ගබ්බේ සම්භූත භූත වදනං පරමං. ඔයා ලෝකෙ කොහේ හිටියත් මේ ගුරුනාථට පුළුවන් වශී ගුරුකම් අනියන් සම්බන්ධතා කැඩීම් සෙත් ශාන්තිය ඇතුළු ඕනෑම ගුරුකමක් දින නියම කරලා සාර්ථකව කරලා දෙන්න. තෙරුවන් සරණයි ගුරුනාථේ. තෙරුවන් සරණයි දරුවා. අපිට ටිකක් කතා බහ කරන්න පුළුවන්ද ගුරුනාථේ? අපි ඇවිල්ලා ඉන්නේ අද ඌව පළාතට. ඌව පළාතේ ගුරුනාථේ නම පොඩ්ඩක් අපිට කිව්වේ. උගේ නම ඇවිල්ලා ගුණසේන. ගුණසේන ගුරුනාථේ. ඒකට ගුරුනාථේ අපිට දැන් ගොඩාක් තොරතුරු ඇවිල්ලා තියෙනවා. ගුරුනාථේ රටවල බොහෝ රටවල මේ දුබායි, ඕමාන්, කටාර්, සෞදි, බහරයින්, ඉතාලි, ජෝර්දාන්, එතකොට ඇමරිකාව ඒ වගේ ප්‍රබල රටවල් වල ගුරුනාථගේ මේ වැඩ කටයුතු කරලා තියෙන දේවල් හරි ගිහිල්ලා අපිට පොඩ්ඩක් ගුරුනාථෙත් එක්ක කතා බහ කරලා මේ ගුරුනාථ රටට ලෝකෙට අඳුරලා දෙන්න කියලා කිව්වා. රට කෙනෙක් තමයි ගුරුනාථ අපිට කතා කරලා කිව්වේ ගුරුනාථගෙන් වැඩක් කරගත්තු කෙනෙක්. එතකොට අපි අහන්නේ ගුරුනාථ මොන වගේ දේවල්ද කරන්නේ? මං විශේෂයෙන්ම එකක් කියලා නෙවෙයි දරුවා කරන්නේ ශාන්ති කර්ම කරනවා ලෙඩ දුක්කට රාජකාරී කරනවා වාසී කර්ම ගුරුකම් යක්කුපේතු එළවනේ දේවල් දෙහි කැපින ඔය යන්ත්‍ර බලදීම මෙතන ඇවිල්ලා නිමිති බැලීම ඒ සෑම දෙයක්ම කරනවා. එතකොට ගුරුනාථගෙන් මොකක් හරි දෙයක් කරගන්න ලංකාවෙන් හරි පිට රටින් හරි කතා කරොත් ගුරුනාථගේ දේවාලට මෙන්න ඕනද නැත්නම් ඒ මනුස්සයාට ෆෝන් එකේ නම් ඒ වැඩේ කරගන්න පුළුවන්. දැන් ලංකාවේ කට්ටියට නම් කොහොමද දෙන්න පුළුවන් නේ. මොකක් බුලත් ඇට කරන්නේ මෙතන දාවන මෙතනදී ඒ විචාර කාරණා ඒගොල්ලන්ගේ බලලා කියලා ඒ වැඩකට කරලා දෙන්න පුළුවන්. දැන් රට රාජ්‍ය කියන ළමයෙක් නම් එයා ගම්බඩ බාර දුන්නත් එහෙම එයාගේ දේවල් බලන්න අනිවාර්යෙන් පූජාවට ඒ නමට තියලා තමයි අඬ ගහලා බලන්න වෙන්නේ. ඊට පස්සේ විස්තර ඔක්කොම කියවෙයි. එතකොට ගුරුනාථේ අපිට දැන් මෙතනට ආපු ගමන් පේන